එක්කෙනා. ඕකේ මචං වැඩි කතා නම් මම ඕනේ. ඉක්කෙලින් වැඩේට එන්ටර් කරමු. කෙලින් කියන්නේ මචං අද පටන් ගද්දිම රජාට සුපිරිම මේකප් එකක් දාලා තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් මචං අපේ රජබොක්ක අලුතින් උගේ පොඩි පිළිලියක් වගේ එකක් හදලා ගෙනියනවලු. තාම බඩු පෙට්ටිය තියෙන රජාවත් කරලා බලන්න. මේක එහෙම ආද පටන් ගද්දිම වේලුණාද? දැන් ඉතින් ඇවි ගහන්න ගුණාගේ මොකක් හරි අහුනොත් එහෙම ඉවරයි. සකබුන් කලබලා. හොඳ වෙලාවට මම තැන දොයි. මම හැරලා හිටියන තමයි සකබුන් කලබලා. රජා හැරලා තාම සකබුන් කලබලා වෙන්න පුළුවන්. ඒ වගේම රාජකීය ගුණ කාක්කා. ඌත් නව සකබුන් කරන්න පුළුවන්. ඒවම වෙන්නේ මෙන්න මෙහෙම තිබ්බ මචං ලණුවක්. ඔක අපි හොයාගන්න ඕන. ලණු හොයාගෙන තව හොයාගන්න තියෙන පුඩිම. මේ තියෙන ලණු දැන් හොයාගන්න ඕනේ පුඩිම. මොකටද? මම දන්නේ නැහැ මතක නැහැ. ඔයාට මතක නැහැ පහින් කමෙන්ට් කරන්න. ඕකේ මචං අර රජා ඔබේ ප්‍රතිමාව දෙන පෙට්ටිය අන්බොක්ස් කරද්දිම සකබුන් වෙනකොට ඩීමාර්ට් එකක් ගහන්න හදන්නේ. ඕකේ මෙන්න මේ තමයි පුඩිම තිබ්බේ. මට මතක හැටියට. ආරසියෙන් පුඩිම අරන් මචං රජාට කුටින් කිසිවෙන්න පුඩිම මේකප් එකක් දෙන්න හදන්නේ. මේක අරන් යන්න ඕන අපි. අර මොකද බං අර පෙට්ටිය හොයාගෙන. රජාගේ මොකද්ද? ප්‍රතිමාව දාලා තියෙන්නේ. ඒක තිබ්බේ අන්න හරි. මට දුවන්න දැන කරුණට. අන්න ඒකයි අවාසනාව මහත බලහන්කෝ පටන් ගාදිම දුවන්න බැරි වෙනවා මේ කෙහෙල් මල් නම් මට එපා වෙනවා පට ගන්න වෙනවා බං මේක ඕක අයලා ගහන්න ඕන රෝල් කරලා රජාගේ හැරි කෙප්ලේ දිනලා හැරි මං කියන්නේ නැහැ ඉතින් ඕකේ මචං අපි යන් ගේමින් යන්න බෑ නම් හිමින් යන්න හෙලෝ මොකෙක්වත් පේන්නේ නැහැ මොකෙක් හරි මාර්ෂ්නොත් ඉවරයි ඉතින් නෑ දුවන්න බෑ මේ තියෙන පෙට්ටකන ඔන්න බලන්න මම පෙට්ටකමට කරන වැඩි කොහමද රජාගේ පිළිමේ තඹ රත්තරන්ද කොහෙද තඹ රත්තරන් දැක්කම තඹ ඇල්මීනියම් හරි මේක එහෙම ලයින් කරලා මෙතනට දාන්න මචං කුඩිමයි යනවා එකතු කරලා සුපිරිමගෙන ටිකක් ඔන්න බලන්න කෙලින්ම මචං අන්බොක්ස් කරගෙන කුඩිමෙ මුනේ එතකොට මතක් වෙන්නේ කාටද පුටින් ඔන්න බලන්න සාකවුම් කොහමද මේකප් එක ලස්සනයිනේ හිටියට වඩා ලස්සනයි කොහමද හිටියට වඩා ලස්සනයි මේකයි වැඩ ඉතින් මචං මට ආරංචියක් ආවා අපේ රජබොක්ක රැට ගිහිල්ලා මාලිගාවේ තියෙන පාත්ති තියෙන්නේ ඊව පාගෙන ඔව් සාමාන්‍ය දින වටින්නේ නැහැ ඉතින් මම මොකද කරන්න හදන්නේ කෙලින්ම පාත්තියක් වලක් ආව ඒක උඩින් දාන්න තියෙන කින්ඩර් ඉද්දා ඊට පස්සේ ඉතින් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ බැරි නම් පිහිද්දේ කටහන් අන්තිම වෙනකන් වීඩියෝ බලන්න. ඕකේ මෙන්න කාමරේ තිබ්බ රෙඩ්. මේ තියෙන රෙඩ් දැන් ඕනේ මචං සවල. ඒ වල හරන් දෙපේ. සවල තියෙන තැන මම දන්නවා. සවල තියෙන මචං අර මිනි පෙට්ටි වගේක් එහෙම තිබ්බේ. අන්නේ පොට් එකේ අම්මට සිරි කෙලිය තාප්පෙට මොකද බෝ කාකා එක බෙහෙරේ. කමන්නේ සාක්කෙක් දෙන්නේ කවයි කියලා කාක්කෙක් දෙන්නේ කවයි කියලා යක්කු කලද වෙන්නේ. බල්ල දිරුවට කඳු පහස් වෙනද කඳු දිරුවට බල්ල පහස් වෙනද නෑනේ. මට සවල් හම්බුණා. ඒකේ නෙමෙයි බං යන්නේ. අර ආවේ නෑනේ. කමන්නේ ෂේප් එකේ මාරු වෙන. මට දෙක පැටලුණා පොඩ්ඩක්. ආදු. දුවලා ඉවර නැහැ. දැන් නම් මොකක් හරි නිමිති වුණා. සකදුම්ම තමයි. ඕකේ. හෙලෝ. කාටවත් නෑ ICU නේ. ඔඩෝ බෑගම් මේ කරන්න දැන් නම් ඉතින් ඉවරයි මම හිතන්නේ දෙටි ඉවරයි කමන්නේ අපි පස්සේ හිටන්න අපි දුවමුකෝ දැන් දුවන්න බෑ පයියෙන් ඇවිදින්න තියෙන්නේ සෙබල මෙහෙන් ඇවිල්ලා තිබ්බොත් නම් සැකබුම්ම තමයි හොඳ වෙලාවට උහින් ඇවිදින්න ඇවිල්ලාද නේ හොඳ වෙලාවට ඔක පේන්නේ නැහැ ෂීප් එක උඩට නැගගත්තා නම් වැඩි ගුඩ ඒකට අපිට පුළුවන් සීප් එකේ දීලා පාට්ටි වලක් කරන්න. හැමදේම සීප් එකේ කරන්න. ඒක මතක තියාගන්න. මතක නැති වෙනවා නම් පොතක ලියලා තියාගන්න. ඕකේ කොහෙද මේ තියෙන්නේ? දොර හොයාගන්නත් දැන් හදිස්සියට උතර දකුණ මාරු වෙනවා.
අඩෝ පයින්න බෑ මට ඒක අමතක වුණා. ඇවිදගෙන ගිහිල්ලා මොකක්වත් පේන්නේ නැන්නේ. පාරම වල. දැක්කා. කවුද දැක්කේ? කොහොමද දැක්කේ? ඊය මට වැඩන්නේ දැන් ගිහලා හැංගෙමු මචං. ඔයා හොයන්නේ පිට කනවා ගමකට. මොකද දුව ගන්න බෑ. හරි බං ඉතින් මම දුවනකන් ඊයා මේ අමතක කරලා ඔයාලගේ අම්මට වීඩියෝ එකට ලයික් පාරක් දාලා ගමු. මොකද්ද බං නිකන් තියෙන ලයික් බටන් එක නෙමෙයි. ඕක බන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ලෝභ කුහක කම්මැලි නැතුව ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. නිකන් තියෙන බටන් එකනේ බං. ඕක ඔබලා දාන්න. ඒත් එක්කම ඉතින් කැමති නෑ subscribe බටන් එකක් ඔබලා දාන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලට කැමැත්ත. ඔබලා දිනේ subscribe. හලෝ. අපි යාන්තම් කියන මොකක්ද පේන්නේ නැහැ. අපි ෂේප් එකෙන් වලහාර ගන්න. අපිට බැලෑරුම් වලක් කරන්න තියෙනවා. වැඩි හදන්නේ නැහැ. ගොන් වල රජා හිමිනෝ කියන්කෝ බෑනි මූට් එක කරන්න වැඩක්. දැන් ඉතින් ආයෙ වටෙන් යන්න ඕනේ. දැන් ඒ වටෙන් ගියේ කය පැත්තට යන ගමන් හිටියත් එහෙම දිනවා අත දිගහැරලා ඔය කාදිට. කනට නෙමෙයි. පටගාලයන් ආයෙ අනිත් පැත්තට එන්න කලින් වටයක් දාලා වලහාර ගන්න බෑ මචං. අපිට බෑරුම් කාර්යයක් කරන්න තියෙන්නේ. රජාගේ පාස්තිය වලක් කරන්න ඕනේ. හැබැයි අපි කරන්නේ පාස්තිය කඩන එක. අපි දැන් අම්මට මට ඉතින් නැති වචන මතක් වෙනවද? හොඳ වෙලාවට වහක් ගියාද කොහෙද? බලන්න උඩින් තමයි බලන්න වෙන්නේ. මචං බොක්ක. අම්බෝ යනවා. වඳින්න ඕනේ ඒකට නම් නේ. ඉන්නම ගුම්බම්බෝ. ආරගෙන ඉවරයි නේද මෙතන. මට වටන් සීට් කියන්න පුළුවන් මේක දකීද? මචං ඔබ මොඩෙන් මාව දෙක්කේ නේ. මම මෙතන වලක් කාරණා තරහ වෙන්න එපා. ඕකේ මචං වල හැරුවා. කියලා ගැඹුරුයි මචං. අපි ඒක වා ගන්නවා අම්මගේ රෙද්දේ. ඕකේ වුණ ඉතින් රජා යනවා දුවගෙන යන්නේ ගුණා. ගුණා තමයි. ඔඩේ මයිලි ගලන්නේ නැටි. ඊ මයිලි බොක්ක අඩෝ වැටෙනවා කියනකෝ කකුල දෙන්නෙත් දන්නේ. කකුල නම් කන්නත් කමන්නේ. කොණ්ඩ දෙන්නෙත් නෑ දිගට කියන්නේ. බිල්ල කන්නත් කියනවා. සකබු සලබස්. ඉතින් මචං බොක්කලට මොකද වෙන්නේ? සුබ රාත්‍රියක් සැපට නිදිද? රජා සැපට නිදි. මම ඔගේ සැප නිදින්නේ නැති කරලා අසුබ රාත්‍රියක් කරන්න හදන්නේ. රජා සැපට නිදන් ඉන්නේ වෙලාවේ. මං ගහන බෙල් එක. ගන්ටාරේ. මොකක් හරි ඔරලෝකේ තියෙන බෙල් එක. රජාට උඩ ගිහින් හැරෙන්න පුළුවන්. උඩයයිද කියලා නම් කියවර නෑ. කොහමද හැරෙන්නේ? අනෙච්චර. ඊට පස්සේ නහුට තමයි තද වෙන්නේ. කොහොමද ඔකට නහුට තමයි තද වෙන්නේ? මචං බොක්ක වද එක්කේ නෑ නේද? ඕකේ අපි ගහමු බෙල් එක. ඔබ සිරාඩන් ඔබ බෙල් එක ගහන්න අර කරකවන එක. අඩු එක අතුරු දහ. සුවරකටම රජාව පහන්නලා මේ මොකද්ද? මම හිතන්නේ රජාවට හංගාතින් තනගෙන පොඩි සාක්ෂියක් තමයි අපිට හම්බුනේ හොළුවාව. මේකේ තියෙන්නේ මචං පොතක් තියෙන පොත උඩ කාසියක් කියලා තියෙනවා. මචං මට මතක හැටියට පුස්තකාලේ තිබ්බ පොතක් තිබ්බයි පොත උඩ කාසියක් කියලා තිබ්බා. උතන තමයි සුවරකට නැත්තේ. අපි ගිහින් බලමු. දැන් අපි හොයාගන්න ඕනේ පුස්තකාලේ. හොයාගන්න දැක්කයි පුස්තකාලේ තියෙන මන් දන්නේ නැද්ද අප මගේ රාජධානිය. රාජධානිය මගිනට මාලිගාව වදින්නේ. ඒක රජාගේ. ඕකේ මචං මෙන්න මෙහෙ තමයි පුස්තකාලේ තිබ්බේ. මේ තියෙන්නේ අර තියෙන්නේ අයිටම් එක. අද මෙතන රෝසි කෑය නැහැ. මේ මොකද්ද? තව කෝඩුවාවක්. ඩබල් ඇඳක්. අර හොස්ටල් වල තියෙන එකක් උඩ එකක්. මේ වගේ තැනක් මට තිබ්බා මතකයි.